Hi guys, Electromaki YouTube channel එකේ මම බියඟ දෙයන් ඔය අදත් එකතු වෙලා ඉන්නේ මගේ තාතාව brand new video එකත් එක්ක. මම ඉස්සෙල්ලා video එකේ කතා කළා DJI Osmo Mobile SE කියන gimbal එකේ unboxing එක. ඒක බලන්න නැත්නම් Electromaki YouTube channel එක search කරලා ඒ video එක බලන්න ආමතක කරන්න එපා. ඉතින් මේ video එක කතා කරන්නේ ඇයි අපිට gimbal එකක් ඕන? ඇයි අපිට gimbal එකක් පාවිච්චි කරන්න? gimbal එකක වැදගත්කම තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අපි මු වීඩියෝ එකට යන කලින් මතක් කරනවා subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification button එකත් all කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. අපිට මේ gimbal ඕන කරන්නේ smooth shots ගන්න. දැන් ඔයාලා දැකලා තියෙනව නේද සාමාන්‍ය ෆිල්ම් වල මේ ස්මූත් shots ඒ කියන්නේ ස්මූත් zoom වෙලා ස්මූත් zoom out වෙනවා. ඒ කියන්නේ එයාව ට්‍රැක් කරගෙන ලස්සනට කැමරා එක යනවා. ඒකට තමයි අපිට මේ gimbal එක ඕන කරන්නේ. ඒ කියන්නේ ස්මූත් shots ගන්න, ස්මූත් zoom කරන්න, zoom out කරන්න, ඊට පස්සේ active track mode ට්‍රැක් කරගෙන යන ඒවා තමයි මේ gimbal එක අපිට ෆිල්ම් මේ පැත්තට විශේෂයෙන් ඕන වෙන දෙයක් තමයි මෙන්න මේ gimbal එකක් කියලා කියන්නේ. gimbal එකකින් අපිට සුපිරි වැඩ කැලේ දාන්න පුළුවන්. එකක් තමයි මෙන්න මේ content create වලට සුපිරිම gimbals දැන් එතනදී වෙළඳපොලේ තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කතා කරා DJI Osmo Mobile SE කියන gimbal එක. ඒකේ එක ප්‍රශ්නයයි තියෙන්නේ මොකද කිව්වොත් ඒක self stick එකක් නැහැ. ඒක Osmo Mobile 5 එකේ self stick එකක් ඇවිල්ලා තියෙනවා 6 එකේ ඇවිල්ලා තිනවා ඒ SE එකට ඇවිල්ලා නැහැ. ඇයි දන්නේ ඒකට ආවේ නැත්තේ. ඒක තමයි මේකට තියෙන ප්‍රධාන ගැටලුව. සහ ඒක තමයි ප්‍රධාන ගැටලුව. නැත්තම් 5 එකට නැති features මේක ඇවිල්ලා තියෙනවා. ඒකක් කිව්වොත් මෙතන display එකක් ඇවිල්ලා තියෙනවා. අර modes ටික පෙන්නන්නේ නැහැ, battery health එක පෙන්නන්නේ නැහැ. මේක phone එකට connect කරලාද කියන තියෙන එක පෙන්නන්නේ නැහැ තමයි මේ display එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒත් SE එකයි මේ Osmo Mobile SE එකයි Osmo Mobile 6 එකයි අතර ඔක්කොම වගේ සමානයි. එකක් විතරයි සමාන නැත්තේ මොකද කිව්වොත් ඒ තමයි self stick එක. ඒකේ තියෙනවා self stick එක 5 එකේ තියෙනවා. ඒක විතරයි Osmo Mobile SE එකයි Osmo Mobile 6 එකයි අතර තියෙන එකම ප්‍රධානම වෙනස. හරි. මම මෙහෙම උදාහරණයක් දෙන්නම්. දැන් අපි tripod එකක් phone එක නැත්තම් කැමරා එකක් කියමුකෝ. heavy කැමරා එකක් අරගෙන යනවා දැන් ෆිල්ම් එකක් හදන්න. මම දැන් ඉස්සෙල්ලා කිව්වනේ ෆිල්ම් එකක් හදන්න දැන් tripod එකයි කැමරා එකයි lens ටිකයි ඒවා හරියට. දැන් ඔක්කොම දැන් තියෙන්නේ production එක කරන්න විතරයි. වීඩියෝ කරන්න. දැන් tripod එක මෙහෙම අල්ලගෙන යනවා. ඒ කියන්නේ හෙල්ලෙනවා. ෆීල් එක බලන කෙනාට ෆීල් වෙන්නේ නැහැ. ඒක ලස්සනට ස්මූත් යනවා කියලා යාලට තේරෙන්නේ නැහැ. ඉතින් gimbal එකකින් ඒ වගේ ස්මූත් shots ගන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ. එතෙන් මේක ෆිල්ම් එකට මම වැඩිපුර කතා කරන්නේ මේක ප්‍රොඩක්ෂන් කරන්න ෆිල්ම් එකකදී මේක ගොඩක් වැදගත් වෙනවා. මේ content create වලට මේක ගොඩක් ඕන කරන්නේ මෙන්න මේ angle එක position එක වෙනස් කරන්න පුළුවන්. position එක කියන්නේ මේ තිරස්සත වීඩියෝ කරන්නත් පුළුවන්. සිරස්සතට වීඩියෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ TikTok mode එකටයි YouTube content වීඩියෝ mode එකටයි අපිට මේකෙන් වීඩියෝ කරන්න පුළුවන්. ඒක එක ප්‍රධාන හේතුවක්. ඊළඟ කාරණය තමයි මේ හැම gimbal එකක්ම mobile phone ඊට පස්සේ camera gimbal DJI RC2 gimbal වගේ ඒවා gimbal ඔක්කොම වගේ 3 axis gimbal එකක් තියෙනවා. ඒ කියන්නේ එක පැත්තකට gimbal එකක් නෙමෙයි 3 axis අක්ෂ තුනටම gimbals හදලා තියෙනවා. දැන් මේ DJI Osmo Mobile SE එකේ ඒ feature එක එහෙමම තියෙනවා. ඊළඟට තමයි මේකේ modes තියෙනවා. විශේෂම කාරණය තමයි මේකේ තියෙනවා FPV mode එක. FPV mode එක කියලා කියන්නේ අපිට ඕන විදියට ඕන angle එක අපිට ඕන විදියට මේ gimbal එක පාවිච්චි කරන්න පුළුවන්. joystick එක අපිට joystick එක නැතුව වුණත් මේ gimbal එක control කරන්න පුළුවන් මෙන්න මේ FPV mode එකට දැම්මහම. ඒකත් එක විශේෂත්වයක්. ඊළඟ තමයි spin shoot.
ස්පින් ෂූට් කියලා කියන්නේ අර කැරකිලෙන්නේ අර මෙහෙම ෆෝන් එක අරගද්දී මෙහෙම කැරකිලෙනවනේ. එන්න ඒකට මේ ස්පින් ෂූට් එක ඉතාමත් වැදගත් වෙනවා. අර ෆිල්ම් වල වගේ අර මෙහෙම කැරකිලා එන වගේ වීඩියෝස් අරන් තියෙන්නේ මෙන්න මේවෙන් කියලා අපිට කියන්න පුළුවන්. ඒව තමයි මේ කියන්නේ ෆිල්ම් එක වලදී මේවා gimbals වැදගත් වෙන්නේ. ඊට පස්සේ තමයි මෙන්න මේ DJI Osmo Mobile SE එකේ තියෙන තවත් වැදගත් කමක් තමයි මේකේ battery health එක. මේක battery health එක කිව්වොත් සාමාන්‍ය හොඳ මට්ටමක තියෙනවා මේක battery health එක. විශේෂම කිව්වොත් මේක පැය 24ක් දවසක් හෝ දෙකක් අතර කාලයක් මේක එක දිගට වැඩ කරනවා නම් ගන්න පුළුවන්. ඒ කියන්නේ battery health එක තමයි හොඳ මට්ටමක තියෙනවා. මේක charge කරන් තියෙන්නේ type C එකකින් සහ මේකේ tripod එක ගොඩක් ඕන කරනවා මේ content creator වලදී මේක මෙහෙම stand එකක් වගේ තියලා තියන්න. මේකත් එක වැදගත්කමක් මේ DJI Osmo Mobile SE එකේ. ඊට පස්සේ මේකට gimbal තවත් ඕන කරනවා අපිට එක field එකකදී aerial shots. aerial shots වලදී ගත්තහන්නේ දැන් ඔයාලා හිතන ඇති මේ මොකක්ද මේ කියන්නේ. දැන් drone වල මොකද මේ drone එකේ aerial shot ගන්න. ඇයි මේ gimbal එකට ඕන වෙන්නේ? ඔව් gimbal එකට ඕන gimbal ඒකට ඕන වෙන්නේ මොකද කිව්වොත් දැන් drone එක නිකන් උඩ යවන. උඩ යවලා දැන් ඒකේ කැමරාවකුත් තියෙනවා. දැන් උඩ යවද්දී එක drone එක හෙල්ලෙනවා කුලකට වැනෙනවා. එතකොට මේ drone එකේ හරියට smooth shot එකක් ගන්න බැරි වෙනවා. ඒකට gimbal එකක් හයි කරලා යවුවොත් smooth ඒක හෙල්ලේ සුළඟටත් හෙල්ලෙන්නේ නැති විදිහට ඒක වීඩියෝ කරන්න පුළුවන්. ඒක තමයි මේක තවත් කාරණයක් gimbal ඕන වෙන. මම මේ gimbal වර්ග තියෙනවා දැන් මෙලෙද පොලේ වර්ග තියෙනවා. ඒත් මම හොඳ වර්ග ටිකක් තියෙනවා. ඒ DJI වල drones වල gimbals වල gimbal තියෙනවා. gimbal කිව්වොත් gimbalම තියෙනවානේ. මේ drone වල high quality gimbal 3 axis 2 axis තියෙන gimbals බලා ගන්න පුළුවන් ඒ drone වල. drone වල මෙන්න මේ gimbal අත්‍යවශ්‍ය වෙනවා. දැන් මම එකක් කිව්වා film හදන්න, එකක් aerial shot ගන්න, එකක් content create කරන්න අපිට මේ gimbal ඕන වෙනවා. තව එකක් තියෙනවා මේකේ තව එක වැදගත්කමක් මේ DJI serious එකම දාලා තිනවා මෙන්න මේ trigger එක. ඊට පස්සේ තියෙනවා trigger එක. ඒක එපුවාම මෙන්න මේ වගේ track කරනවා මෙන්න මේ විදිහට. මේ විදිහට track කරනවා. ඒ සමහර ඒවල ඒ feature එක නැහැ. ඒත් මේක අපි මෙහෙම අල්ලගෙන tripod එකක වගේ තියාගෙන යනවා නම් මෙහෙම අපි එකගේ පැත්තට හරවන්න ඕන. මේක එයා track මේ අපි කෙනෙක්ව track කරොත් එයා ඔටෝ එයා track කරගෙන යනවා. ඒකත් තමයි මේකේ තව ටිකක් වැදගත්කම සහ විශේෂත්වය. අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලට වැදගත් දෙයක් තිබ්බනම් මේ වේග නොදන්න කෙනෙක්ට share කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම විහඟ දෙනවා. ඉතින් මේ පණිවිඩයත් අහගෙනම අද වීඩියෝ එක ඉවරයි. ඉතින් නන්දත් ඉලෙක්ට්‍රොමැග් YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. ඉලෙක්ට්‍රොමැග් තාම subscribe කරලා නැත්නම් YouTube එකට ගිහලා ඉලෙක්ට්‍රොමැග් කියලා search කරලා subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ඉලෙක්ට්‍රොමැග්